මාත් එක්ක බැනලා ගිහින් රට නෑ පරාටා. හා සෝ ඉතින් අද අපි රියැක්ට් කරන්න යන්නේ සුපිරි කොල්ලෙක් වීඩියෝ සෙට් එකකට චාලට් මල්ලි. අපි චාලට් මල්ලිගේ টপ 10 වීඩියෝ වලට අද රියැක්ට් කරමු. සබ්ස්ක්‍රයිබ් කරන්න. අද දන්සල්යකෝ ඉතින් මං කොල්ලෝ සෙට් එක හම්බ වෙන්නේ නැහැ මම හැබැයි පරක්කුයි බා. කොල්ල දන්සල් කන්න ගියා. බොක්ක කොල්ලට පිටයක් දෙනවා. බොක්ක උඹේ කට ටියව සෙට් එක ආව මචං. ඒ චූබරයි බා. මීට වැඩිය හොඳයි. චූපාරක් දැම්ම බා. ටික දුරයි යන්න ඕන. හෙලෝ ස්වීට්හාට් විහාරා මේ මං එනවා හවස එනවා අනිවාර්යෙන් ඔයා හම්බ වෙන්න. කොහොම හරි අපි එතෙන්ට යද්දි බං දන්සල පටන්ගෙන තිබ්බේ අපි ඉතින් පාරත් පැනලා අයිස්ක්‍රීම් කන්න මුලින්ම ගියා. අයියේ ඉක්මනට ඇතුළට දාගන්න පුළුවන්ද අපේ යාළුවෙක් ඉන්නවා. ඇතුළට දැම්මේ නෑ බං පට්ට සෙනග මෙතන මොනෝ කරන්නේ ඉතින් පොලිමේම හිටියා. කැලලක් කොල්ලට තාම චූපරයි දුවේ. දන්සල් හරි සමහරවුන් ඉන්නවනේ දන්සල් වලට යනකොට ඔගේ සාක්කු වල තනිකර ටෝකන් වගේනේ නම්බර් ලියලා සෙනගස් ඉස්සරහට යන්න විදියක් තිබ්බෙම නෑ බං. මේ මාර වැඩේ බං ඇතුළට දාන්නේ වඩාගෙන නෑ උන්නේ. දැන් මොකද කරන්නේ? වඩාගෙන තමයි යන්න දෙන මේ කිව්වේ. වඩාගෙනම ඇවිල්ලා පොලිමේ ඉස්සරහට ආව බං. කෝන් එකක් යකෝ අයියේ හම්බුනේ. මේ මට කෝන් එකක් විතරයි දුන්නේ මේක මොකද්ද කරන්නේ? ඕක අරගෙන ගහගන්න ඉප්පු. මේ වීඩියෝ සෙට් එකේ ආතල් එක තමයි දකින්නේ. Oh no! ඔය සීන් එක මටත් වෙලා දිනවා. අනත්තවත් මම නිකන් චිල් එකට නිකන් මේ මම ගොඩක් කරලා චූ දාන්නේ කඳු බලාගෙන එහෙම චූ දාන්නේ. දානවා තමයි මෙහි හොඳට තියෙනවා ඉතින්. මට මිල් ලකක් වෙනකම් මොකුණානේ. මට ඊ පිරිතක් කියා. මචං අම්මේ මං ගිහින් එන්න. තියෙන්නේ කොහෙද? ජල බීතික සාදිකේ. Oh no! හොඳම පොල් ගැනීම. හොඳම තනි කරියා. වසරේ කාල කන්නියා. IRC ඩිග්‍රී. චරිතාගේ ලැප් එකේ. උදේ පාන්දර බං කොළඹ යන්න කියලා හිතාගෙන ඩ්‍රීවිල් එකෙන් ආව මං ආසම් මේ මුගේ ස්ටෝරි වලට. ස්ටේෂන් එකට. අයියේ රුපියල් 50යිනේ තියෙන්නේ. ට්‍රීවිල් එකට සල්ලි දීලා ටිකට් ගන්න තැනට ආවා. අයියේ මට කොටුවට ටිකට් එකක් දෙන්න. හොර දුන්නේ සෙකන්ඩ් ක්ලාස් ටිකට්. අයියේ මේ දීලා තියෙන්නේ සෙකන්ඩ් ක්ලාස් මට දෙන්නේ තර්ඩ් ක්ලාස්. කලින් කියන්නේ මම ඉතින් ටිකට් එකක් තරම් නළුව වගේ ඇතුළට ආවේ මෙතන පට්ට බා. අද කෝච්චි ටික පරක්කු වෙනවා කිව්වා. මේ අක්කේ වෙලාව කීයද? ට්‍රේල් පාරකට තිබ්බ ඉතින් මමත් පොඩි සපෝට් එකක් දෙන්න ගියා. අයියේ මම සපෝට් එකක් දෙන්නද? කුඩු බැනුම් අහගෙන වාඩි වෙලා හිටියා. පවනිව මතක් වුණා. කෝල් එකක් ගන්න ඕන. හායි පවනි. බැනපු වැඩිල්ලට බොක්ක් සෙට් වුණා බා. ලැට් එකට ගිය මහතුන්ගේ සිකිලි කියලා එකක් තියෙනවා. එතකොට ගෑනුන්ගේ කොහොමද තියන්නේ කියලා මට ප්‍රශ්නයක්. එතකොට තියෙන්නේ මහතුන් මාමගේ පවුල මැගිලින්ගේ වැසිකිලි කියලා තමයි අනිවාර්යෙන් ඇත්තද එතකොට කාන්තාවෙන් එක. එතකොට ගෑනුන්ගේ ලැට් එක ඇත්තේ මැගිලින්ගේ වැසිකිලි කියලා. අයියේ මේක ඇතුළට දාගන්න පුළුවන්ද? ඕක අරගෙන ගහගන්න ඉප්පු. අපේ තාත්තා කොයි වෙලාවෙත් මට උගන්වන්න තමයි බං හැදුවේ. හරි ගෝතයා. හැබැයි මට ඕන උනේ සුපර් හීරෝ කෙනෙක් වෙන්න. කවුද මගේ පලියක් තියාගෙන එක? ස්පයිඩර්මෑන්ද? තාත්තේ මං ඉති පරක්කු වෙනවා. ආගන කන දෙනගයි. මම තමයි කැප්ටන් ශ්‍රී ලංකා. උඹ ෆයිට් කළ මහන්සින්ද කිරි පැකට් එකක් බොන්න ආවා. අයියේ කිරි පැකට් තියනවද? මට ඇහුණ ගාලේ ගැට කපන්නෙක් ඉන්නවයි කියලා. මම ෂණිකා වෙතින්ට අයියේ මේ හැරේට ගැට කපන්නෙක් ආවද? පළ ගෑනු ප්‍රේතය යන්න. ආරංචි හැටියට නම් මූ ලැට් එක ඇතුලේ තමයි ඉන්නේ. ඉතින් මං කන තියලා බැලුවා. පව් බම්මු. මම ඊට පස්සේ ගෙදර ආවා බා. තාත්තේ මෙන්න තුන්වෙනි වාරේ ඉසාල් ෂීට් එක. වරෙන්. හරි ගෝතයා. ඌ ෆේල් ඉවරයි. වැල්ලේ අවුරුදු උත්සවයේ බා මං ඉතින් ඒ පැත්තට ගියා. ගාලක් මල්ලි. කෑල්ලක් සෙට් කරගන්න කියාපු පරිසරය. අසුත්තර ඉන්නේ ගාලක්. අයියේ බනිස් කෑමත් අරගෙන නැද්ද? පළ ගෑනු ප්‍රේතය යන්න. උගාන තරග ඊළඟට තිබ්බ කෑල්ලක් ටෝක් වුණා බා.
අම්මා කිව්වා ගෙදර ගිහලා හිරමණේ අරන් එන්නේ කියලා තාත්තා ලැට් එක හිටියේ. හිරමනේ දෙන්න තාත්තේ. හැමිනිනවා කලින් කියන්නකෝ. මං හිරමණේ තරන් නාලුව වගේ දුවගෙන ආවේ බං වැල්ල දිගේ. අම්මේ මං හිරමනේ ගෙනාවා. මං එතනට එද්දි බං අවුරුදු උත්සවය ඉවරයි. අවුරුදුස්සට හිරමණයක් අරන් ඔයත් යනවා නම් අනිවාර්යෙන් හැකි ඉක්මනින් එන්න. නැත්නම් පොල් ගන්න වෙන්නේ පහුවදා අවුරුද්දට තමයි. අද මැච් එක ඉතින් මං අම්මගෙන් රුපියල් 100ක් හොරකම් කරා. මං ෂෙනික බයික් අරන් ආවේ මචං ප්ලේස් ඔන්න එකට. මචං අම්මගෙන් රුපියල් 100ක් හොරකම් කරන් මැච් එක ආවා. ඒ මට ෆස්ට් බැට් දීපා. ක්‍රිකට් කියන්නේ ආගමක් බං. ඕකර 100ක් ගෙදර කොහොම හරි කළා ෆස්ට් බැට් ඉල්ල ගත්තා. දාපන් උඹට ගහන මචං. ඉතින් මං ගෑහුවා මචං පොළුයකෝ. අඩෝ කට්ටිය හො තිබ්බා. ඉතින් මං බෝල දාන්න ගත්තා. මම දැම්ම මූ ගහනවනේ බා. මම දානෝ මූ ගහනෝ. මම දානෝ මූ ගහන. මූ දාන එකට ගහනවා බා. ඔන්න ඉතින් අවුට් කරන්න chance එකක් ආවා. මගේ අනාගතේ ඉවරයි බං පවනි. ඔන්න මචං උඩ පන්දුවක් රැක ගන්නට සූදානම්. නොදකින් විතර. කොහොම හරි මං දාපු බෝලයක් එළියට ගහලා බෝලේ නැති වුණා. ඒ මෙතන ලැට් එකේ මම ලැට් එක ඇතුලේ බලන්න. මං ලැට් එක ඇතුළට ගියා කවුද හිටියා? අවුරුද්දට ඇඳුම් ගන්න ඕනින්ද බස් එකේම මචං ටවුන් එකට ආවා. තාත්තගේ ATM කාඩ් එක හොරකම් කරා. තාත්තේ මං ඔයාගේ ATM කාඩ් එක ගත්තා. අනවතෝ ගෝතයා. තාත්තගේ කුණු බැඳුම් අහගෙන ATM එකට ආවා. ඉතින් මෙතන සෙනග බා. අක්කේ ඇතුලට යන්නකෝ. කාඩ් එකෙන් රුපියල් 100ක් කරන් නළුව වගේ එළියට ආවේ. මම මුලින්ම ආවේ රිච් ලුක් එකට. එළෙව්වේ යකෝ ඊට පස්සේ ආවේ මංජරියකට. එතෙන්නුත් එළෙව්ව 12 මහට ආව බා. එළින්ම ආවේ අණ්ඩවයා තියෙන තැනට. අයියේ මේව 103ක් දෙනවද? රුපියල් 100කට තිබ්බ අණ්ඩවයා පැකේජ් එක ඉවරයි. ඉතින් රචින්න තිබ්බ බා රුපියල් 100ක් දීලා එක රචින්නයක් ගත්තා. ගෙදරත් ආවා. තාත්තේ මං ATM කාඩ් එක ගෙනාවා. වරෙන් දැන් වරෙන්. ඒ ඇතුළෙම රචින්නේ පත්තු කරා බා. So ඉතින් මේ වගේ ට්‍රැක් ඩයල් එකේ අලුත්ම රියැක්ෂන් එකක් එක වීඩියෝ එකට සෙට් චැනල් මල්ලිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න ප්‍රේක්ෂකීවත් සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අලුත් වීඩියෝ එකකට සෙට් වෙමු ජය වේවා ෂටර් කරලා හදලා දෙමු ෂටර් ඇරලා හදලා දෙමු උළු දාලා ෂටර් කරමු ඒයි අපි යනවා ඉක්මනට එන්න පරක් කරනවා දුවලන්න අපි යනවා නෑ යම නෑ පා යම එපා දැන්ල ගත්ත නෑ එපා ඒ වාහන අතලෙන්න බය එපා වරේ ඔන්න වැට මේක ඇරෙන්නෙත් නෑ අම්මෝ